අයිවන් අපි මේ වෙලාවේ ඉන්නේ මලියදේ විද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩාංගණයේ. ඉතින් මේ ප්‍රධාන ක්‍රීඩාංගණයේ මේ දවස්වල ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වැඩසටහන කරන්නේ 2006 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින්. ඒ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ කනිෂ්ක සහෝදරයා සහ එරංග සහෝදරයා මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. ග්‍රෝ කියන නමින් ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන ගැන අපි ඔවුන්ගෙන් විස්තර අහලා බලමු. අපි 2006 ආදි ශිෂ්‍ය සංගම විදිහට අපි 2026 වෙද්දී ස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 20ක් වෙනවා. අවුරුදු 20ක් වෙලා අපේ සහෝදර හැමෝගෙම අදහසක් තිබ්බා මේ ස්කෝල්ට දැනෙන්න. අපි ඉගෙන ගත්ත මේ ස්කෝල්ට දැනෙන්න යමක් කරන්න ඕන කියන අරමුණ තමයි මේ ග්‍රෝ කියන එකේ මූල ආරම්භය. ඒකට අපි 2006 ආශිෂ් සංගම විදියට එකතු වෙලා මේ අපි පොඩි කාලේ සෙල්ලම් කරපු මේ ග්‍රවුන්ඩ් එක ආපහු ඒ විදිහටම හදලා ලස්සන කරලා දෙමු කියන පරමාර්ථයෙන් තමයි මේ ග්‍රෝ කියන වැඩසටහන පටන් ගත්තේ. ඒ කියන්නේ මේ ග්‍රවුන්ඩ් එක වතුර බහින්න නැතුව මඩවලක් වගේ මේ ළමයින්ට යන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබ්බ අවස්ථාව තමයි මේ වැඩසටහන පටන් ගන්නෙ. මේ වැඩසටහන අපි මේ ලස්සන ග්‍රවුන්ඩ් එක හදලා කාණු පද්ධති හදලා ලස්සන ළමයින්ට දායාද කරන් තමයි මේ ග්‍රෝ කියන වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ. ඔව් මම හිතන්නේ මලියදේ විද්‍යාලය ඉතාමත් හොඳ ආදර්ශයක් සපයනවා ලංකාවටම. ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න ආදිශීෂ සංගමෙන් ලබා දෙන සහයෝගය මම හිතන්නේ එය මමත් එහි සාක්ෂිකාරයෙක්. ඒ නිසා දන්නවා අපි මේ මලියදේ විද්‍යාලයට ලබා දෙන සහයෝගය ඉතාමත් සුවිශේෂී. ඉතින් එරංග සහෝදරයාගෙන් අහන්න තියෙන්නේ මේ ග්‍රෝ කියන වැඩසටහනේදී වෙන්නේ මොකද්ද? මේ ක්‍රීඩාංගණයේ සංවර්ධනය වෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම මල්ලි මෙහෙමයි මම හිතන්නේ අපි හැම දිනාටම මතක ඇති අපිට අපි කුඩා කාලේ සෙල්ලම් කරන්න කියලා තිබ්බ එකම ග්‍රවුන්ඩ් එක මේක. ඉතින් අපි මේකේ දුවලා පැනලා සෙල්ලම් කරද්දී මේකේ ඇත්තටම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මුළු ග්‍රවුන්ඩ් එකේම ඇවිදලා කරලා ඉන්න පුළුවන් විදිහට හොඳටම මේ ග්‍රවුන්ඩ් එක තිබ්බා. ඉතින් අපි ස්කෝලෙන් අයින් වෙලා ටික කාලයක් යනකොට මම හිතන්නේ දැන් අර තියෙන මේ එක කාර්යබහුල ජීවිතයත් එක්ක මම හිතන්නේ ග්‍රවුන්ඩ් වලට එන පිරිස අඩු වෙලා දෝ මන්දා මේක ටිකෙන් ටික වල් බිහි වෙන්න පටන් ගත්තා සහ අලුතෙන් ඉදිවෙච්ච ඉදිකිරීම නිසා මම හිතන්නේ වතුර බහීමේ අර කාණු පද්ධතිය හරියට නඩත්තු වෙලා නැතුව හරි මොනවා හෝ හේතුවක් නිසා සම්පූර්ණ ග්‍රවුන්ඩ් එකෙන් භාගයක් විතර වගේ වතුර පිරීලා මඩ ගොහුරක් වෙලා ළමයින්ට සෙල්ලම් කරන්න මට අර පේනවා ඇති මේ ග්‍රවුන්ඩ් එකෙන් භාගයක විතර කොටසක් තමයි ඉතුරු වෙලා තිබ්බේ. ඉතින් අපේ මේ ප්‍රධානතම අරමුණ විදිහට මේ අපි පස් කියුබ් 250ක් 300ක් විතර වගේ ප්‍රමාණයක් ගෙනල්ලා මේ ග්‍රවුන්ඩ් එක දාලා පුරවලා ලෙවල් කරලා ඊට පස්සේ මේක තලලා වටේ කාණු පද්ධති ටික අලුතෙන් හදලා ළමයින්ට සෙල්ලම් කරන්න මුළු ග්‍රවුන්ඩ් එකම ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට අපි මේක හදලා දෙන වැඩසටහන තමයි දැන් මේ කරගෙන යන්නේ. මම හිතන්නේ අපි දැන් 80ක් 90ක් විතර වැඩ කටයුතු නිම වෙමින් පවතිනවා. ඉතින් ඕක තමයි අපි කරගෙන යන මේ වැඩේ. අපි දැනගත්තා මේ ග්‍රෝ වැඩසටහන යටතේ ප්‍රධාන ග්‍රවුන්ඩ් එකට වෙන දේවල්. මේ ග්‍රෝ ක්‍රියාත්මක වෙන්නේ මෙහි විතරද? නැහැ ඇත්තටම මේ ග්‍රවුන්ඩ් එකට සීමා වෙච්ච වැඩසටහනක් නෙමෙයි මේ ග්‍රෝ කියලා කියන්නේ. මේ ග්‍රවුන්ඩ් එක සංවර්ධනය කිරීම තමයි මූලික අරමුණ ග්‍රෝ වල. ඒත් සමගාමීව අපි කරනවා අපේ ගෘහස්ත ක්‍රීඩාංගණයේ වටේම තියෙන පරිසරය සුද්ධ කරලා ලෙවල් කරලා ඒක ළමින්ට ආරක්ෂිතව සහ හොඳට ගැවසෙන්න පුළුවන් විදිහට පරිසරය ලස්සන කරන එකත් මේ ග්‍රෝ වල තවත් එක දෙයක්. ඒ වගේම නව නිර්දේශය අනුව අපට අත්‍යවශ්‍ය එකක් තමයි පාසලට එලිමහන් පන්ති කාමරයක්. අන්න ඒ පන්ති කාමරයත් අපි මේ ග්‍රෝ ව්‍යාපෘතිය යටතේ ලබා දෙනවා. 2006 කණ්ඩායම ඉතාමත් අභිමානයෙන් තමන්ගේ පාසලට මලියදේ විද්‍යාලයට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී එරංග සහෝදරයා මේ වැඩසටහන සඳහා විශාල පිරිසක් දායකත්වය දෙන්නේ නැති. ඔවුන් ගැනත් මතක් කරමු. අනිවාර්යෙන්ම. මොකද 2006 කණ්ඩායම විදිහට ගත්තාම මම හිතන්නේ මෙතන ඉන්න මේ කීප දෙනාට විතරක් සහ 2006 කණ්ඩායමට විතරක් මේ වැඩේ කරගෙන යන්න ඇත්තටම අමාරුයි. ඉතින් අපි මූල්‍ය දායකත්වය දක්වපු අපේ සහෝදරයන් සිහි කරන්න ඕන. සහ අපි මේ වෙනුවෙන් මේ වැඩසටහනට මුදල් හොයාගන්න අපි මංජරී කියලා සංගීතමය වැඩසටහනක් කරා. ඉතින් ඒකට දායකත්වයේ දක්වපු සහ ඒ පැමිණි සියලු දෙනාටම ස්තුති කරන්න ඕන. ඒ වගේම යාලා සියලු දෙනාම මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අපිට ලොකුම මේ වැඩේ කරගෙන යන්න ඉස්කෝලේ පැත්තෙන් විදුහල්පතිතුමා, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරු, එතකොට කාර්ය මණ්ඩලයේ අනිත් සියලුම සමාජික මහත්වරුන් සහ අපේ සියලුම ගුරුවරුන් මේකට සෑහෙන්න කැප වෙලා මේ අවස්ථාව අපිට මේ විදිහට ලස්සනට මේ වැඩේ කරගෙන යන්න අවස්ථාව දුන්න එක ඒ කට්ටියවත් මතක් කරන්න ඕන. ඒ වගේම 2006 ආදිශිෂ්‍ය කණ්ඩායම විදිහට අපිව මේ වගේ වැඩවලට
තල්ලු කරපු අපේ පිටිපස්සෙන් ඉඳගෙන මේ දායකත්වයේ අපට මේ පාර පෙන්නපු අපේ මව් සංගමේ මතක් කරන්න ඕන අනිවාර්යෙන්. ඒ සභාපති ලේකම් භාණ්ඩාගාරිකතුමා ඇතුළු අපේ සියලුම අධිශිෂ්‍ය මණ්ඩලයේ සියලුම කාර්ය මණ්ඩලය අනිවාර්යෙන් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ නම් වශයෙන් කියන්න බැරි වුණත් මම හිතන්නේ මේ අපේ මෙතෙන්ට පස් අපයපු ඒ වගේම මේ මැෂින්ස් වැඩ කරපු ඒ වගේම අපිට මේ මැෂින්ස් ලබා දුන්නු ඒ වගේම මේ අද වෙනකන් මේ සියලුම වැඩ කටයුතු වලට වචනකින් හරි උදව් කරපු සියලුම දෙනාම මතක් කරන්න ඕන. මොකද මේ වැඩක් ලස්සනට වෙන්න නම් ඒ හැමෝගෙම සම්බන්ධතාවය ඒ හැමෝගෙම කැපවීම අපට අවශ්‍යයි. ඉතින් ඉදිරියටත් අපි ඒ කට්ටියගේ ඒ සම්බන්ධතාවය සහ එයාලගේ උපකාරය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩේ ලස්සනට කරලා ඉස්කෝලේට බාර දෙන්න මේ විදිහට උදව් කරපු හැමෝටම අපි 2006 කණ්ඩායම විදිහට හැම දිනාටම බොහොම ස්තුතියි කියලා ස්තුතිය පුද කරන්න මම මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්න. අපිට මේ අවස්ථාව ලබා දුන්න වයඹ සංසදයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ දෙයක් අපිට එළිය සමාජයට අපේ අධිශිෂ්‍යයන්ට අරන් යන්න තියෙන හොඳම තැනක් තමයි අපේ වයඹ අපේම සහෝදරේ. ඉතින් ඔබතුමාටත් බොහොමින්ම ස්තුතියි මේ වගේ දෙයක් අපිට කරලා දුන්නා. ඉදිරියේදී නැවතත් මේ පිට්ටනිය අපේ පාසලේ ගන්න අපේම සහෝදරයන්ට ඔවුන්ට නතු වේවි නැවතත් ඔවුන්ට සෙල්ලම් කරන්න පුළුවන් වේවි. ඉතින් ඔවුන් වෙනුවෙන් කරන මේ වැඩසටහන ඉතාමත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් වයඹ සංසදය වයඹ ඩිජිටල් සහ I love වයඹ ෆලෝවර්ස්ලාටත් බොහොම ස්තුතිවන්ත වෙමින් ඉදිරියේදීත් මේ වගේ වැඩසටහන් ගැන ඔබට තොරතුරු සපයන්න බලාපොරොත්තු වෙන දැනට නිහඬ වෙනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.